ශරීරය ලස්සනට නිරෝගීව පවත්වාගෙන යන්න ස්කින් කෙයාර් රුටින් ෆලෝ කරලා විවිධ ක්‍රීම් ජාති ආලේප කරලා විතරක් මදි. අනිවාර්යයෙන්ම අපි අපේ අභ්‍යන්තර ශරීරය ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන නිරෝගීකම, අපේ මානසික සෞඛ්‍ය මේ හැම දෙයක්ම අපේ බාහිර ලස්සනට බලපානවා. අපි බාහිරින් ලස්සනට ආකර්ෂණීයව ඉන්න නම් අනිවාර්යයෙන්ම අපි අපේ අභ්‍යන්තර සෞඛ්‍ය ගැන හිතන්නම ඕන. හැමදාම ලස්සනට නිරෝගීව ඉන්න සරල පුරුදු වටක් තමයි අද වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳිලා ඉන්න, ඒ වගේම channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. අංක 1 උදේම නැගිටින්න පුරුදු වෙන්න. ලස්සනට ඉන්න එක ගැන, නිරෝගීව ඉන්න එක ගැන හිතනකොට මානසික සෞඛ්‍ය කියන්නේ වැදගත්ම දෙයක්. දවල් වෙනකන් නිදාගත්තාම දවසේ වැඩ අතපසු වෙනකොට නිකම්ම අපි මානසිකව කලබල වෙනවා. අපේ වැඩ අතපසු වුණ එක ගැන අපි පසුතැවෙනවා. දවසේ වැඩ කොටස හරි විදිහට කරගන්න බැරි වුණාම ස්ට්‍රෙස් වෙනවා. ඉතින් ඒකෙන් කිසිම දෙයක් හරි විදිහට පිළිවෙලට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ස්ට්‍රෙස් වෙවි කලබලෙන් දවස පටන් ගත්තම දවසම ගත වෙන්නේ මෙන්න මේ ස්ට්‍රෙස් එකත් එක්ක. ඉතින් ඒක අපේ මානසික සෞඛ්‍යයට තදින්ම බලපානවා. දවස පුරාම ස්ට්‍රෙස් වෙවි කලබලෙන් ඉන්න එකට වඩා උදේ පාන්දරම නැගිටලා අපේ වැඩ ටික හරි පිළිවෙලට කරගත්තොත් අපේ මනස රිලැක්ස් එකෙන් දවසම අපිට ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ වැඩ ටික හරියට පිළිවෙලට කරගන්න නම් උදේම නැගිටලා දවස පටන් ගන්න. ඉතින් මේ උදේම නැගිටිනවා කිව්වට ඒක ඔයා කරන දේවල් එක්ක, ඔයා රැකියාවක් කරනවා නම්, පාසල් යන කෙනෙක් නම් ඒ දේවල් එක්ක ඔයාට පුළුවන් මේ වෙලාව ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් ඔයාට ගැළපෙන සුදුසු වෙලාවක උදේ නැගිටින්න පුරුදු වෙන්න. දෙවෙනි එක උණු වතුර එකක් බොන්න පුරුදු වෙන්න. උදේ නැගිටට පස්සේ මද රසයේ උණු වතුර එකක් බොන්න හැමදාම පුරුදු වෙන්න. ඉතින් ඔයා ටිකක් තරපාරු කෙනෙක් නම් මේ මද රසයේ උණු වතුර එකට ලෙමන් විෂ ටිකක් දාලා බොන්න පුළුවන්. ඒකෙන් ශරීරයේ තියෙන අනවශ්‍ය මේදේ ඉවත් කරගන්න පුළුවන් වෙනවා. අනිත් දේ තමයි මේ හරහා අපේ ස්කින් එක පැහැපත් කරගන්න, අපේ ස්කින් එකේ හොඳ තෙතමනයක් රඳා පවත්වා ගන්න මේ පුරුද්ද අපිට උපකාරී වෙනවා. ඉතින් ඔයා ගොඩක් කෙට්ටු කෙනෙක් නම්, ඒ වගේම ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් දෙහි උෂ දාලා බොන්න එපා. ඔයා මද රස්නේ උණු වතුර එකක් විතරක් බොන්න. ඊළඟ එක අනවශ්‍ය විදිහට ආලේපන ගන්න එක නතර කරන්න. සමහර අය උදේ ඉඳන් හවස වෙනකම්ම ස්කින් එකට මුහුණට වද දෙනවා. අනවශ්‍ය විදිහට මුහුණේ විවිධ ක්‍රීම් වර්ග, විවිධ සීරම් වර්ග ඇප්ලයි කරනවා. ඉතින් ඒකෙන් පිම්පල්ස් එන්න පුළුවන්, ස්කින් බැරියර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියකට ඔයාලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ඉක්මනට සුදු වෙන්න, ඉක්මනට පැහැපත් වෙන්න අධික සැර කිමිකල්ස් බ්ලීචිං අඩංගු ක්‍රීම් වර්ග ශරීරයේ මුහුණේ ඇප්ලයි කරනවා. ඉතින් ඒකෙනුත් වෙන්නේ తాවකාලිකව ඔයාගේ ස්කින් එක පැහැපත් වෙලා ඔයාට සදහටම ඩැමේජ් වෙච්ච ස්කින් එකක් ලැබෙන එක. ඒ නිසා ස්කින් එකට ගැළපෙන, Tamanට ගැළපෙන නිෂ්පාදන විතර ආලේප කරන්න. ඉතින් ඊළඟට ඔයාගේ ලස්සන වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් ලේසිම සත්කාරයක් තමයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක. මුහුණේ සම නිරෝගීව දීප්තිමත්ව තියාගන්න මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක ගොඩක් උදව් වෙනවා. ඉතින් අයිස් කියුබ් එක ඩිරෙක්ට් ඔයාගේ මුහුණේ ඇප්ලයි කරනකොට ඒකෙන් ස්කින් එක සීරෙන්න පුළුවන්, ස්කින් එක බර්න් වෙන්න පුළුවන්. ඒ නිසා කොටන් රෙදි කෑල්ලක් අරගෙන අයිස් කියුබ් එක ඔතලා ඒක මුහුණේ රවුමට මසාජ් කරන්න. ඉතින් මේකෙන් මුහුණේ තියෙන ඉදුමුණ ස්වභාවය නැති කරගන්න, මුහුණේ තියෙන අනවශ්‍ය ඔයිලි ගතිය පාලනය කරගන්න, ඇස් යට කළු වෙන එක නතර කරගන්න, සම රැලි වැටෙන එක පාලනය කරගන්න උදව් වෙනවා. උදේට හෝ රාත්‍රියට, එහෙම නැත්නම් උදේට සහ රාත්‍රියට දෙකටම මුහුණ හොඳින් පිරිසිදු කරගෙන මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න. ඊළඟ එක ව්‍යායාම කරන්න. ශරීරය ලස්සනට හැඩට පවත්වා ගන්න මේ ව්‍යායාම කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මහත අඩු කරගන්න, බර අඩු කරගන්න සහ නිරෝගී වෙන්න ව්‍යායාම හෝ යෝගා වගේ Tamanට කැමති, Tamanට පහසු දෙයක් තෝරගෙන හැම දවසකම හෝ Tamanට පහසු දවසක තෝරගෙන කරන්න. ඇඟ හැඩ කරගන්න ව්‍යායාම කරනවා වගේම
මුහුණේ තියෙන ලස්සන ඉස්මතු කරගන්න, මුහුණේ තියෙන හැඩය ලස්සනට පේන විදියට හදාගන්න මුහුණටත් මසාජ් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් පහසෙන්ම කරන්න පුළුවන් රාත්‍රී නිදාගන්න කලින්. ඔයා රාත්‍රී නිදාගන්න කලින් ආලේප කරන ක්‍රීම් එකක් හෝ සීරම් එකක් ආලේප කරාට පස්සේ මසාජ් එක කරන්න. තමන්ගේ ඇඟිලි යොදාගෙන මසාජ් කරන්නත් පුළුවන්. නැත්නම් ගුවාෂා වගේ මසාජ් ටූල් එකක් යොදාගෙන ඔයාට මේ ෆේස් මසාජ් එක කරන්නත් පුළුවන්. ඊළඟ දේ තමයි සීනි ආහාරයට ගන්න එක පාලනය කරන්න. ඔයා කොච්චර පැණි රස දේවල් වලට ආස කෙනෙක් වුණත් සීනි ආහාරයට ගන්න එක අවම කරන්න, පාලනය කරන්න. සීනි කියන්නේ ශරීරය ලෙඩ කරන්න බලපාන ප්‍රධානම දෙයක්. ඔයාගේ සමත වගේම ශරීරය මහත් වෙනත් මෙන්න මේ කියන සීනි ගොඩක් බලපානවා. ඉතින් පුළුවන් තරම් ඔයා සීනි ආහාරයට ගන්න එක අඩු කරන්න. මුලදී නම් ඔයාට මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඔයා ස්ටෙප් බයි ස්ටෙප් ටිකෙන් ටික මේක කරන්න. මුල්ම සතියේදී ඔයාට ටිකක් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දෙවෙනි සතිය වෙනකොට ඊට වඩා ටිකක් කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරන්න. අන්න ඒ විදිහට ටිකෙන් ටික ඔයා මේ ගන්න සීනි ප්‍රමාණය අඩු කරන්න. චොක්ලට්, අයිස්ක්‍රීම්, පීටි වලින් හදපු විවිධ කෑම ಜಾති පුළුවන් තරම් කන එක අඩු කරන්න. ඒ වෙනුවට ඔයාට පුළුවන් තරම් ස්වභාවික ආහාර පාන ඔයාගේ ශරීරයට එකතු කරගන්න බලන්න. පළතුරු වර්ග, එළවලු වර්ග පුළුවන් තරම් වැඩිපුර ආහාරයට අරගෙන සීනි කන එක පුළුවන් තරම් අවම කරන්න. සතියක් දෙකක් ඔයා මේ විදිහට සීනි අඩු කරලා බලනකොට ඔයාටම තේරෙයි ඔයාගේ ශරීරයේ ලොකු වෙනස්කමක්. ඉතින් ශරීරය ලස්සනට නිරෝගීව පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම අපි මේ සීනි කියන දේ අපි අනිවාර්යයෙන්ම පාලනය කරන්න ඕන. ඉතින් පුළුවන් තරම් සීනි කන්ට්‍රෝල් කරලා ඉතින් මෙන්න මේ කිව්ව අහිතකර දේවල් කන්ට්‍රෝල් කරලා පුළුවන් තරම් ශරීරයට හිතකර දේවල් ආහාරයට ගන්න බලන්න. ඊළඟ දේ තමයි වැඩිපුර වතුර බොන්න. අපේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් තමයි වතුර කියන්නේ. පුළුවන් තරම් වතුර බොන්න. ස්කින් එක වේලෙන ස්වභාවය අඩු කරගන්න, රැලි වැටෙන ස්වභාවය අතර කරගන්න වතුර බොන එකෙන් ගොඩක් උදව් වෙනවා. ඉතින් වතුර කියන්නේ ශරීරය ලස්සනට නිරෝගීව පවත්වාගෙන යන බලපාන ප්‍රධානම දෙයක්. ඒ නිසා දවසට ප්‍රමාණවත් තරම් ලීටර් 2ක් හෝ 3ක් නැත්නම් ලීටර් 4ක් ඔයාට පුළුවන් තරම් වතුර බොන්න උත්සාහ කරන්න. අවසාන එක තමයි තමන්ගේ ලස්සන දකින්න. තමන්ට ආදරෙන් කරුණාවෙන් සලකන්න. ආදරෙන් කරුණාවෙන් කතා කරන්න. තමන්ගේ රූපය පෙනුම පිළිගන්න. නිතරම ඔයාගේ ලස්සන ඔයා දකින්න පුරුදු වෙන්න. ඔයාගේ පෙනුම ගැන විශ්වාස කරන්න. අනිත් අය ඔයාව පිළිගන්න කලින් ඔයා ඔයාව පිළිගන්න පුරුදු වෙන්න. ඔයා ඔයාව අගය කරන්න, ඔයාගේ ලස්සන දකින්න පුරුදු වෙන්න. ඉතින් කණ්ණාඩියෙන් ඔයා ඔයාව දකින හැම වෙලාවකම ඔයාගේ ලස්සන ඔයාටම කියන්න. ඔයාගේ ලස්සන ගැන ඔයා කතා කරන්න. වටිනාකම ගැන ඔයා කතා කරන්න. අනිත් අයගෙන් ඔයා මේ දේවල් බලාපොරොත්තු වෙන කලින් ඔයා ඔයාට මේ වටිනාකම ඒ පිළිගැනීම දෙන්න. ඉතින් මෙන්න මේ කියව පුරුදුවට අද ඉඳලම ඔයා ජීවිතේට එකතු කරගෙන බලන්න ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙනවා. අනිත් ඒ තමයි බාහිරින් වගේම ඔයාගේ අභ්‍යන්තරය ගැනත් ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්නම ඕන. බාහිරින් ඇප්ලයි කරන දේවල්, බාහිරින් ෆලෝ කරන මෙතඩ්ස් වලට වඩා අභ්‍යන්තර ශරීරය ගැන අනිවාර්යයෙන්ම හිතන්න. ඉතින් මෙන්න මේ කිව්ව දේවල් එක්ක ඔයාගේ අභ්‍යන්තර ශරීරය ගැන හිතලා ඔයාට ඒ වෙනුවෙන් වැඩ කරලා ඔයාගේ ඇත්තම ලස්සන ඉස්මතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මෙන්න මේ දේවල් ටික තමයි මට ඔයාලත් එක්ක කතා කරන්න ඕන උනේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වගේම තවත් වැදගත් වෙයි කියලා හිතන අයත් එක්කත් ෂෙයා කරගන්න. ඒ වගේම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ මෙතඩ ඔයා ෆලෝ කරනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.